KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් පුරුදු විදිහටම කතා TV YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම. අද අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ වර්තමානයේ වෙද්දී ලෝකේ වැදගත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය මගින් අනාගතයේ සිදුවීමට නියමිත රැකියා අහිමිවීම ගැන. එහෙනම් වැඩි කතා බහක් නැතුවම අපි අද මාතෘකාවට යමු. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙනකොට ලෝකේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ ඊටම වේගයෙන් දියුණු වෙමින් පවතින ශාස්ත්‍රයක් කියලා. මිනිසා පහු කරමින් ආපු යුගයන් වලට අනුරූපව කතා කරත් අපි මේ ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ අවසාන අදියරේ වගේම කෘත්‍රිම බුද්ධි යුගයේ ආරම්භ වෙන කාලය කියලා කෙනෙකුට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වේගෙන් වර්ධනය වෙන කෘත්‍රිම බුද්ධිය නිසා කර්මාන්ත ශාස්ත්‍රයේ වගේම රැකියා වෙළඳපළත් අලුතින් සකස් වීමට පටන් අරන් තියෙනවා. ව්‍යාපාර සෑම විටම වගේ අඩු වියදමකින් උපරිම ඵලදායීතාවයක් ලබා ගන්න උත්සාහ කරන නිසා බොහෝමයක් ව්‍යාපාර මේ කෘත්‍රිම බුද්ධිය තමන්ගේ ව්‍යාපාරික දියුණුවට යොදා ගන්න ආකාරය ගැන විමසිල්ලෙන් තමයි ඉන්නේ. මේකට උදාහරණයක් විදිහට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත සමාගම්වල වටිනාකම ඊටමත් ඉහළ වේගයකින් ඉහළ යන ආකාරය දක්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොන වගේ රැකියාවන්ද බොහොම ඉක්මනට කෘත්‍රිම බුද්ධිය මගින් අත්පත් කරගන්න ඉඩක් තියෙන්නේ. ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සංග්‍රහයට අනුව මේ පහළ තියෙන රැකියාවන් තමයි පළමුවෙන්ම මිනිසාට අහිමි වෙන්න ඉඩක් තියෙන්නේ. දත්ත ඇතුළත් කරන්නන් සහ පරිපාලන කාර්යයන් වල රැකියාවන්. එහෙම නැත්නම් data entry සහ administrative රැකියාවන්. මේ රැකියාවන් වල ප්‍රධානතම කාර්යයන් විදිහට දත්ත ඇතුළත් කිරීම, තොරතුරු වර්ග කිරීම වගේ කාර්යයන් හඳුන්වන්න පුළුවන්. නමුත් කෘත්‍රිම බුද්ධියට මේ කාර්යයන් ඊටම ඉක්මනින් වගේම නිර්වද්‍යව විශාල දත්ත සංඛ්‍යාවක් සකස් කිරීමට සහ සංවර්ධනය කිරීමට හැකියාව තියෙනවා. මේ හරහා ව්‍යාපාරවලට වර්තමානයේ ඊටම ඉහළ වටිනාකමක් සහිතව කාලය ඉදිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. පාරිභෝගික සේවාවන් නැත්නම් කස්ටමර් සර්විසස්. මේ වන විටත් බොහෝ ව්‍යාපාර විසින් තමන්ගේ ව්‍යාපාරවලට අනන්‍ය වූ කෘත්‍රිම බුද්ධියෙන් බලගැන් වූ chatbots වරු සහ virtual assistants භාවිත කරනවා. මේවා පාරිභෝගික විමසීම් වෙන් කරවා ගැනීම, උපකාරක ගැටලු ඉහළ කාර්යක්ෂමතාවෙන් හසුරවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන වාසියක් විදිහට පැය 24 පුරාවටම සේවාවන් ලබා දීමට හැකියවීමත් දක්වන්න පුළුවන්. මේ ශාස්ත්‍රයේදී මානසික ගුණාංග අත්‍යවශ්‍ය සාධකයක් වුණත් මේ කෘත්‍රිම බුද්ධිය හරහා බොහොම ඉක්මනට සාම්ප්‍රදායික පාරිභෝගික සේවා සැපයීම් වෙනසකට ලක් වෙන්න වැඩි ඉඩක් තියෙන බව තමයි ෆෝබ්ස් සංග්‍රහව විශ්වාස කරන්නේ. නිෂ්පාදන සහ එකලස් කිරීමේ රැකියාවන්. මේ නිෂ්පාදන සහ එකලස් කිරීම වලට මේ වන විටත් රොබෝවරුන් යොදා ගන්න ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්. මෝටර රථ ශාස්ත්‍රය කියන්නේ ඒ වගේ එක උදාහරණයක් පමණයි. කෘත්‍රිම බුද්ධිය මගින් බලගැන් වූ රොබෝවරු මගින් එකලස් කිරීම, වෙල්ඩින් කිරීම, ඇසුරුම් කිරීම වගේ කාර්යයන් වඩාත් ඉක්මනට සහ කාර්යක්ෂමව සිදු කර ගන්න පුළුවන් වෙන බව තමයි උපකල්පනය කරන්නේ. මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමේදී මේ රොබෝවරු පැය 24 පුරාම එකම කාර්යක්ෂමතාවෙන් වැඩ කිරීම නිසා පිරිවැය අඩු කරගන්න වගේම ඵලදායී බව ඉහළ යනවත බවත් විශ්වාස කරනවා. මුදල් අය කැමිවරුන්. සිල්ලර වෙළඳාමේ ප්‍රධාන රැකියාව විදිහට රීටේල් චෙකර්ස් නැත්නම් මුදල් අය කැමිවරුන් හඳුන්වන්න පුළුවන්. නමුත් වර්තමානයේ වෙන විට කෘත්‍රිම බුද්ධිය මගින් බලගැන් වූ ස්වයංක්‍රීය චෙක්අවුට් සහ ස්වයං සේවා සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතිනවා. මේවා ස්වාධීනව ගනුදෙනු හැසිරවීමට වගේම කළමනාකරණයටද දායක වෙන පරිදි ක්‍රියාත්මක වෙන බවත් පැවසෙනවා. මේ නිසා බාධක වලින් තොරව පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන සිල්ලර වෙළඳසැල් නඩත්තුවට සහ පහසු වෙන්න තමයි ඉඩකඩ පවතින්නේ. විශ්ලේෂක රැකියා. සරල මූල්‍ය විශ්ලේෂණය වගේම මූල්‍ය වාර්තා සකස් කිරීම කෘත්‍රිම බුද්ධිය මගින් වඩා ඉක්මන් සහ කාර්යක්ෂමව සිදු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ කෘත්‍රිම බුද්ධි පද්ධති වලට ඉතාමත් විශාල දත්ත ප්‍රමාණයක් එකවර සකස් කරන්න, ප්‍රවණතා හඳුනා ගන්න වගේම විශ්ලේෂණයන් කරන්නත් මිනිසුන්ට වඩා ඉක්මනට සහ නිර්වද්‍යව සිදු කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. මූලික මට්ටමේ ග්‍රැෆික් නිර්මාණකරුවන්. මේ වෙද්දී ග්‍රැෆික් නිර්මාණ ආශ්‍රිත මෘදුකාංගවලට එක්තරා මට්ටමේ AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන් වූ යෙදුම් ඇතුළත් වෙමින් පවතිනවා. මේවාට තාමත් හැකියාව ලැබී තියෙන්නේ සරල මූලික ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදු කිරීම පමණක් වුණත් මේ ශාස්ත්‍රයේ සිදුවන ශීඝ්‍ර වර්ධනයත් එක්ක නුදුරු අනාගතයේ බොහෝමයක් ග්‍රැෆික් නිර්මාණ කිරීමේ කාර්යයන් කෘත්‍රිම බුද්ධිය විසින් ඉටුකොන්න ලබනවා කියලයි ෆෝබ්ස් සංග්‍රහව විශ්වාස කරන්නේ. භාෂා පරිවර්තකයන්. මේ ශාස්ත්‍රයට නම් මේ වන විටත් විශාල බලපෑමක් කෘත්‍රිම බුද්ධිය මගින් සිදු කරලා තියෙනවා.
බොහොමයක් ජංගම දුරකථන වලට පවා කෘත්‍රිම බුද්ධියෙන් බලගැන් වූ භාෂා පරිවර්තක ඇතුළත් වෙමින් පවතිනවා. විශේෂයෙන් සමාගම් මේ හරහා යෙදුම් වලින් රියල් ටයිම් ට්‍රාන්ස්ලේට් සිදු කිරීම තවත් දියුණු කිරීමට උත්සාහ කරමින් ඉන්නවා. ඊටමත් කෙටි කාලයකින් දුරකථනයකින් කතා කරන එකිනෙකට වෙනස් භාෂා දෙකක් කතා කරන පුද්ගලයන් දෙදෙනෙකුට එම මොහොතේම තමා කතා කරන භාෂාවට අනෙක් පුද්ගලයාගේ භාෂාව පරිවර්තනය වී ඇසීමට වැඩි ඉඩක් පවතිනවා. මේ හරහා ලෝකෙ වෙළඳාම් වැනි කාර්යයන් කීප ගුණකින් ඉහළ යාමට විශාල අවස්ථාවක් පවතිනවා. ආයතනික ඡායාරූපකරණය නොහොත් ඕපරේට් ෆොටෝග්‍රැෆි ආයතනවල වෙබ් අඩවි සහ සිදුවීම් වලට අදාළ ඡායාරූප සඳහා මේ වන විට උත්පාදක කෘත්‍රිම බුද්ධිය භාවිත වෙනවා. තාමත් මූලික අධීරයේ පැවතියත් මේ කෘත්‍රිම බුද්ධිය හරහා ආලෝකය සකස් කිරීම, රාමුගත කිරීම, සංස්කරණය කිරීම අවම මිනිස් මැදිහත් වීමකින් සිදු කරන්න ඉඩකඩ ලැබී තිබෙනවා. සංකීර්ණ සහ නිර්මාණාත්මක ඡායාරූප ගැනීම සඳහා මිනිස් කුසලතා අවශ්‍ය වුණත් මූලික කාර්යයන් සඳහා කෘත්‍රිම බුද්ධිය මේ වන විටත් සමත් වෙලා තියෙනවා ඒ අදාළ කටයුත්ත හරියාකාරව සිද්ධ කරන්න. ඉතින් මෙන්න මේ රැකියාවන් තමයි කෘත්‍රිම බුද්ධිය හරහා අපි කතා කරපු අද මාතෘකාව යටතේදී අපිට අනාගතයේදී අහිමි වීමට නියමිතව තියෙන්නේ. ඉතින් මේ සියලු දේවල් ගැන ෆෝබ්ස් සංග්‍රහව සඳහන් කරලා තියෙනවා වඩා විස්තරාත්මකව. ඉතින් සුපුරුදු විදිහට මේ වීඩියෝ එකේ කරුණු ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තාමත් channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා දිගටම එකතු වෙන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අපි කතා TV. සිලබස් එකත් වෙනස් වුණා අපිත් අලුත් වුණා ඔක්කොම එකට මොකක්ද කියලා ඔයගොල්ලෝට හිතෙනවා ඇතිනේ. ඔන්න අහගන්නකෝ මම විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරට බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp ධන 94 77 14 444 0.4